මේ කොල්ලෝ කෙල්ලෝ හරි ආසයි. තරුණ වයසේ උන්ට කෙල්ලොත් එක්ක යාළු වෙන්න කොල්ලොත් එක්ක යාළු වෙන්න. එකට කරපු කර්ම ආවොත් බැඳපු ගමන් විපාක දෙනවා. බැඳපු ගමන් විපාක දෙනවා. ඒකයි භයානක. කොල්ලත් හොඳට ඉන්න පුළුවන්. කෙල්ලත් හොඳට ඉන්න පුළුවන්. බැඳපු ගමන් විපාක දෙන්නේ. අවුරුදු 9ක් යාළු වෙලා ඉඳලා බැඳලා මාසෙන් ඩිවෝර්ස් වෙච්ච දික්කාසාද වෙච්ච ජීවිත කතා අපිද අහලා තියෙනවා. කුමක්ද සිදුුනේ කියලා අහන දකින්න අය කල්පනා කරනවා. අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. මෙයා මට හොඳයි කියලා හිත කිව්වේ කර්මේ විපාක දෙන්න හිතෙන් ග්‍රහණය කරගත්ත අරමුණ. අපිත් මහාන වෙන්න සංසාරේ යම් සංස්කාර රැස් කරපු නිසා කසාවත දකින්නකොට බණපද ඇහෙනකොට අපේ හිත කිව්වා මහාන වෙනින්. මහාන වෙනින් කිව්වා. ඒක අපිට වළක්ව ගන්න බෑ. අපි මහාන වුණා. ඒ වගේ තමයි කොල්ලෝ කෙල්ලෝ යාළු වුණාට පස්සේ කර්මයෙන් හිතට දෙනවා. මේකි බැඳපා. මේකි බැඳපා. ඊට පස්සේ විපාක දෙනවා. පුදුම එකක් මේක. පුදුම එකක්. සමහර අයගේ විපාකෙ තියෙන්නේ අම්මයි තාත්තයි හොඳින් ඉන්නවා. පළවෙනි බබා ලැබෙන්න ඕන. ඊට පස්සේ විපාක දෙන්න ගන්නවා. ඇයි අර 3 දෙනා මේකට කරපො. දැන් හොඳ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා කසාද බැඳලා මේ හරි ආදරේ. දැන් 3 වෙනි එක ආපු නැති නිසා විපාකේ සෙට් වෙන්නේ නැහැ. ඔය දෙන්නයි තවත් එක්කෙනෙකුයි මොකක් හරි පව්කාර වැඩක් එකතු වෙලා සංසාරේ කළා නම් දරුවා වෙලා ඉපදිච්ච ගමන් එනවා කර්මය. අద్භුතයි.